සමාජයේ හැම කෙල්ලම බඩු කියලා තමයි ගොඩක් උන් හිතන් ඉන්නේ. ඒ කියන්නේ හොඳ කිසිම කෙල්ලෙක් නැහැ කියලා. හැමෝම කතා කරන්නේ කෙල්ලන්ගේ තියෙන රතු සංඥා රෙඩ් ෆ්ලැග්ස් ගැන. හැබැයි උඹලා කවුරුත් දන්නේ නැති වුණාට අපි අතරම ඉන්නවා වඩාත් හොඳ බිරිඳක් වීමට සුදුසු මවක් වීමට සුදුසු ගුණ යහපත් කෙල්ලෝ. හැබැයි ගොඩක් පිරිමින්ට අමාරු ඒ වගේ කෙල්ලෙක් මොන වගේද කියලා හොයාගන්න. අන්න ඒක තමයි ගොඩක් කොල්ලෝ අමාරු වෙන්නේ නැති සමාජයේ. ඒ වගේම ඒ වගේ කෙල්ලෝ වැඩි පේන්නේ නැති නිසා තමයි පොදුවේ හැම කෙල්ලටම කොල්ලෝ බැනවදින්. අන්න ඒ නිසා තමයි ඕජියා තුඹලට වීඩියෝ එකක් ගෙනාවේ. හරි ගුණ යහපත් නියමාකාර නියම කෙල්ලෙක්ව තෝරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ කොළ සංඥා 8න් මේ දේවල් උඹගේ කෙල්ලට තියෙනවා නම් බය නැතුව ඒකව බැඳපන්. එන්නෝෂී ගෑන් let's go to the video. අංක 1 ෆෙමිනින් කෙල්ලෙක් වීම. මෙතනදී ෆෙමිනින් කියලා අදහස් කරන්නේ කෙල්ලෙක්ට තියෙන්න ඕන මෘදු බව, සංවේදී බව, කාරුණික බව, ඒ වගේ සාම්ප්‍රදායික කාන්තාවට තියෙන්න ඕන සියලුම ගුණාංගයන් මේ කෙල්ලට තියෙනවා කියන එකයි. වර්තමානයේ ෆෙමිනිසම් කියන ලප්පක් ඇවිල්ලා ඒකෙන් ජෙන්ඩර් ඉක්වැලිටි එක විතරක් නෙවෙයි අපිට පිරිමින් එක සටන් කරන්න ඕන කියන එක ඔළුවට කාවද්දලා තියෙනවා. වර්තමානයේ ෆෙමිනින් කෙල්ලෙක් හොයාගන්න එක පට්ට දුර්ලභ වෙන්න හේතුව මෙන්න මේකයි. කෙල්ලෙක් වයසෙන් වැඩි වෙනකොටම පොඩි කාලේ තමයි මේක ඔළුවට කාවද්දනවා. ඔබ බොස් ලේඩි කෙනෙක්, ඔබ කාන්තාවක් වුණාට ඔබ පිරිමියෙක් හා සමානයි. කොටින්ම ඔබට ජීවත් වෙන්න පිරිමියෙක් අවශ්‍ය නැහැ කියන එක උංගලුවට කාවද්දුනේ. ඒක නිසා මේ විදිහේ කෙල්ල හොයාගන්න එක පට්ට අමාරුයි. ගොඩක් උන් ඔළුවට දානවා මේ ෆෙමිනින් කෙල්ලෙක් වෙනවා කියන එක පට්ට වීක්නස් එකක්. තමන් දුර්වල කෙල්ලෙක් වෙනවා කියලා. වර්තමානයේ තියෙන මේ ෆෙමිනිස්ට් ඇජෙන්ඩා වලට යටත් නොවෙන කෙල්ලෙක් නම් අනිවාර්යයෙන් මේ කෙල්ල ඔබ දාගන්න. මොකද ඒ වගේ කෙල්ල වටිනවා වගේම පට්ට දුර්ලභයි. සෝෂල් මීඩියා වල වැඩි නැති කෙල්ලෙක්. ඇත්තටම සෝෂල් මීඩියා වල ඕනට වඩා ඉන්න එක වර්තමානයේ ඕනම පුද්ගලට යහපත් දෙයක්. ඒ වුණාට විශේෂම කෙල්ලෙක් ගත්තම ඒ කෙල්ල සෝෂල් මීඩියා වැඩි යූස් කරන්නේ නැත්තම්, කොටින් මේ කෙල්ලට සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ ප්‍රොෆයිල් එකක් නැත්තම්, ඇත්තට මේ වගේ කෙල්ලන් හොයාගන්න පට්ටම අමාරු. ඒ වුණාට සෝෂල් මීඩියා වල ඉන්නෝනේ විදියක් තියෙනවා. ඒ අදාළ විදියට ලිමිට් එක තියාගෙන පාඩුවේ තමන්ගේ ප්‍රයිවසි එක රැකගෙන ඉන්න කෙල්ලෙක් නම් ඒ කෙල්ලව අනිවාර්යයෙන්ම දාගනි. හේතුව තමයි කෙල්ලෝ කියන අය හැදිලා ඉන්නේ ෆලෝ කරන්න, තම කෙනෙක්ව අනුගමනය කරන්න නැතුව ආධිපත්‍ය පතුරවන්නවත් නායකත්වයක් ගන්නවත් නෙවෙයි. ඒක විද්‍යාත්මක කාරණාවක් නෙවෙයි. ඒක සෝබා දහමෙම දීලා තියෙන දේ. ඒ වුණාට වර්තමානයේ ගොඩක් ෆෙමිනිස්ට්ලා කියනවා අපි කවවත් ෆලෝ කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි උන් කවුරුත් දන්නේ උන් නොදැනුවත්වම උන් වර්තමානයේ තියෙන ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරනවා කියලා. සීමාවක් නැතුව ස්ක්‍රෝල් කර කර උන් දන්නේම නැතුව උන් වෙන වෙනම ෆලෝ කරනවා කියලා උන් දන්නේ එක එක ඉන්ෆ්ලුවෙන්සර්ලා කියාගත්ත උන්ව. විශේෂයෙන් ඊට පස්සේ උන් කරන්නේ තමන්ව කම්පෙයාර් කරනවා අනිත් උන් එක්ක. ඒක නිසා උන් එක්කම තරගයක් ගොඩනගලා උන් අප්බවා යන්න බලනවා. ඕකේ ප්‍රතිඵලයක් විදිහට සොෆ්ට් ෆෝන් කියන එක අනිවාර්යයෙන්ම දැන් වර්තමාන සමාජයේ ඇවිල්ලා තියෙන. ඒ වගේ කෙල්ලෙක්ගේ කොල්ලෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම මචං කම්පෙයාර් වෙනවා වෙන පිරිමින් එක්ක. විශේෂයෙන්ම සිලිබ්‍රිටිස්ලා කියාගත්ත, ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කියාගත්ත වෙනත් පිරිමින් එක්ක. මේකයි මචං යථාර්ථය. කෙල්ලෙක් සෝෂල් මීඩියා වලට ඕනට වඩා යන්නේ නැති වෙන තරමට මෙන්න මේ දේත් සිද්ධ වෙනවා. ඒ තමයි ඒකේ වෙනත් උන්ගේ අදහස් වලට ඉරාවරණය වෙන්නේ නැහැ. උන් ගොඩක් වෙලාවට තමන්ගේ පිරිමියාගේ ලීඩ් එක, තමන්ගේ පිරිමියාගේ නායකත්වයේ යටතේ ඌ අනුගමනය කරන්න පටන් ගන්න. සමාජ ජාලවල ගැවසෙන්නේ නැති කෙල්ලෙක් නම් අනිවාර්යයෙන් මේ කෙල්ල වටින කෙල්ල. වැරදියට ගන්න එපා. වැඩිපුර අනවශ්‍ය විදියට මිසක් සමාජ ජාලවලින් 100%ක් මයින් වෙන්න කියනව නෙවෙයි. උඹව උසිගන්වන කෙල්ලෙක් නොවෙන්න ඕනේ. උඹලා දන්නේ නැති දෙයක් කියන්න. කෙල්ලෝ ඇවිල්ලා උපතින්ම මැනිපියුලේෂන් කියන හැකියාවත් එක්ක බෙදිච්ච කොට්ටාශයක්. ඒක තමන්ට තමන්ගේ ජීවිතේ සර්වයිව් වෙන්න ෆට්ට විදියට බලපාලා තියෙනවා. මොකද උන් ෆිසිකලි පිරිමින්ට සාපේක්ෂව පට්ට දුර්වල නිසා උන්ට මානසිකව වන්නේ පවරක ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් ඇති වෙන්නේ ඒක උඹ ඉස්සරහා උඹට විරුද්ධව පාවිච්චි කරොත් තමයි. මේක හොඳට හිතපන්. උඹේ ගෑණි උඹේ කෙල්ල උඹට කිව්වොත් අතර මිනිස්සෙක් ඉන්න ඌ මගේදී අමුතු විදියට කන්න වගේ බලන් ඉන්නවා කියලා ඒකෙන් උඹගේ ඇතුළාන්තේ පට්ට ට්‍රිගර් එකක් එන්නේ නැද්ද? පට්ට මලපැනීමක් එන්නේ නැද්ද? ඕ ඒක පට්ට සාමාන්‍යයි. මොකද උඹගේ කෙල්ල උඹගේ ගෑණි උඹ රකින්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ. ඒක නිසා ඒ වගේ දෙයක් ඔළුවට එන එක පට්ට සාමාන්‍යයි. හැබැයි යථාර්ථය තමයි ගෑණියෙක් කෙල්ලෙක් විශේෂයෙන්ම හොඳටම දන්නවා මෙන්න මේ දේවල් මම කරොත් මට මූ අවුස්සන්න පුළුවන්, මූ උසිගන්නන්න පුළුවන්, මූ කේන්ති කරවන්න පුළුවන් කියලා කෙල්ල හොඳටම දන්නවා. අන්න ඒකයි උතන තියෙන භයානක තත්ත්වය. උඹට කවුරුත් කියලා දෙන්නේ මෙන්න මේ දේ. කෙල්ල ගොඩක් කැමති ඩ්‍රාමා වලට, කෙල්ල ගොඩක් කැමති තමන් වෙනුවෙන් කොල්ල සටන් කරනවා බලන්න. ඔය වගේ ඔය ගොබ්බ මානසික මට්ටමක් තියෙන කෙල්ල පට්ට විදියට ඕව දැනගෙන උන් කොල්ලොන්ව අවුස්සනවා ගොඩක් වෙලාවලට. හැබැයි බුද්ධිමත් නියම උඹ අනිවාර්යයෙන්ම කසාද බැදිය යුතු විදිහේ කාන්තාවක් නම් ඒක දන්නවා අවශ්‍ය වෙලාවෙදී අවශ්‍ය දේවල් මග අරින්න. ඒ වගේම තමන්ට ප්‍රශ්නයක් ඇත්තටම තමන්ට පාලනය කරන්න බැරි ප්‍රශ්නයක් පැමිණෙනකොට ඒ අවස්ථාවට අනුව තමන්ගේ සහකාරයව, තමන්ගේ මිනිස්සයව දැනුවත් කරන්න. ඒක නිසා මේ දේ උඹට මෙහෙම පැලුකමනින් පේන්නේ ඔබගේ මනසෙන් තේරුම් ගන්න ඕන දෙයක්. ඒ දේ ඒ විදියට උඹ උසිගන්නේ නැති කෙල්ලෙක් නම් අනිවාර්යයෙන් මේක හොඳ කොළ සංඥාවක්. අංග 4 පෝෂණය කිරීම. අර වගේ දේවල් විතර නෙවෙයි කාන්තාවන්ට උපතින්ම ගිෆ්ට් එකක් විදිහට ලැබිච්ච දෙයක් තමයි තමන්ගේ පිරිමම හීල් කිරීමට තියෙන හැකියාව. ඒ වගේම තමන්ට හොඳට කන්න බොන්න කියලා පෝෂණය කරන්න තියෙන හැකියාව. ඒ වුණාට වර්තමාන සමාජයේ ඕවර් රැඩිකල් අතිපණ්ඩිත කාන්තාවන් හිතනවා ඒක පට්ට දුර්වලතාවයක් කියලා. ඒක නිසා උන්ගේම කරියර් එකක් පස්සේ දුවනවා. තමන්ගේම කරියර් එකක් පස්සේ දුවන එක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි තමන්ගෙන් වෙන්න ඕන දේ තමන් සිද්ධ කරන්නේ නැත්නම් එතන ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා ගොඩක් කාන්තාවන් කියන්නේ තමන් තමන්ගේ කැම කියලා තමන් හදාගන්න ඕනේ. තමන්ගේ දේවල් තමන් පිරිසුදු කරගන්න ඕනේ. ওই විදිහට ওই ෆෙමිනිස්ට් කියන එකත් එක්ක එන ජෙන්ඩර් ඉක්වැලිටි නිසා තමයි ওই ප්‍රශ්න ගොඩක් ඇති වෙන්නේ. ඒකී ඇත්තටම උඹට ආදරය කරන කෙල්ලෙක් නම් ඒකී උඹ වෙනුවෙන් කෑම උයනවා, රස කෑම උයනවා. ඒ විතරක් නෙවෙයි උඹට ප්‍රශ්නයක් වුණාම උඹ ශාරීරික වේදනාවක් ඉන්නකොට උඹට අපෝපස්ථාන කරනවා. විශේෂයෙන් උඹ නියම පිරිමියෙක් නම් උඹ
දවසේ අනිවාර්යයෙන්ම පට්ට විදිහට මහන්සි වෙන පොරක් මේ විදිහට මහන්සි වෙලා ඔබ ගෙදර එනකොට කාන්තාවන්ගෙන් කිසිම දෙයක් වෙන බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොසිටිව් එනර්ජි එකක් එක්ක ඔබට අවශ්‍ය කැම වේලක් හරි ඔබට අවශ්‍ය විදිහේ මානසික ශාරීරික සුවයක් වගේ තමයි ඔබ බලාපොරොත්තු වෙන විශේෂයෙන්. ආපහු හොඳට මේක වැරදියට හිතාගන්න එපා. කාන්තාවන් සහ පිරිමින් කියන උන් එකට එකතු වෙලා ඉන්නකොට පට්ට උන් වෙන වෙනම ඉන්නවට වඩා හැබැයි උන් තේරුම් ගන්න ඕනේ තමන්ගේ රෝල් එක මොකක්ද කියන එක අනිවාර්යයෙන්ම. අංග 5 කී දෙනෙක් එක්ක නිදාගත්තද කියන එක. ඒකට යන්න කලින් වර්තමානයේ ගොඩක් කුප්පිලි අරගෙන ඉන්නවා තමන්ගේ නිදහස තමන් ජීවිතේ විඳිනවා කියලා කියන්නේ තමන්ගේ ඇඟ පෙන්නගෙන තමන්ට අවශ්‍ය දෙයක් කරන්න පුළුවන් වෙන එක කියන එක. ඇත්තටම සමාජයේදී අරලා බැලුවොත් බහුතරයක් ඉන්නේ මේ වගේ කෙල්ලෝ. ඒක නිසා ඔබට මේ දෙන්නා පට්ට ලේසි අඳුර ගන්න විශේෂම වටිනාකමක් තියෙන ක්‍රියම කෙල්ලෙක්ගේ බොඩි කවුන්ට් එක විශේෂයෙන්ම පට්ට අඩුයි. වැඩිපුර බොඩි කවුන්ට් එකක් තියෙන කෙල්ලෙක් ඔබව අතෑර යන්න තියෙන සම්භාවිතය පට්ට වැඩි කියලා ඒක රිසර්ච් වලින් ඔප්පු කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මෙන්න මේ රිසර්ච් පැත්තක දාපන් ඕව අපිට අවශ්‍ය නැහැ. ඕක තේරුම් ගන්න. ඔබ සිරාවටම ලව් කරන්න කෙල්ලෙක් හොයනවා නම් ඔබ අතර හිටියොත් කෙල්ලෝ දෙන්නේ ලොකු බොඩි කවුන්ට් එකක්. ඒ කියන්නේ ගොඩක් උන් එක නිදාගත්ත කෙල්ලෙකුයි අඩු බොඩි කවුන්ට් එකක්. එහෙම නැත්නම් බොඩි කවුන්ට් එකක් නැති කෙල්ලෙක් නම් ඔබ කවවත් තෝරගන්න. උත්තරේ සරලයි. මොකද ගොඩක් උන් එක නිදාගත්තේ විශේෂයෙන්ම ඔබව කම්පෙයාර් කරනවා ඔයගේ කලින් හිටපු උන් එක්ක. ඒ වගේ මේක දන්නවා මේකට තුන මට තව එකට යන්න පුළුවන් කියලා. තමන්ගේ ජීවිතේ කිසිම බිඳුවකවත් වටිනාකමක් දීලා නැහැ ඒකට. ඒකයි ඒක නිකන් පඩුවක් වගේ අතින් අත යන්නේ. උඹගේ අරමුණු වලට යන්න උදව් කරන කෙල්ලෙක්. ජීවිතේ උඹට කෙල්ලොන් වර්ග දෙකක් සරලවම හම්බ වෙනවා. එක කෙල්ලෙක් උඹ ගමනක් යනකොට ඒකට බාධා කරලා ගොඩක් වෙලාවට කකුලෙන් අදිනවා. ඒක උඹට පේන්නේ නැහැ. ගොඩක් වෙලාවට කියන්නේ ඕවා කරලා හරියයිද? ඕක කරන්න එපා. අපි ගෙදරින් කැමති වෙන එකක් නැහැ. ඔය වගේ ගොන් උත්තර දෙනවා. තව කෙල්ල වර්ගයක් ඉන්න උඹ ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් උඹ ඇත්තට මේ ගමන යන්න උනන්දුවෙන් වැඩ කරන කොල්ලෙක් නම් ඒකේ තේරුම් අරගෙන උඹට පට්ට විදිහට සපෝට් කරනවා. ජී දන්න ගොඩක් කොල්ල තමන්ගේ ජීවිතයේ තියෙන තමන්ගේ අනාගතය මගේ අරගෙන තියෙන උඹ හිතපන් උදාහරණයක් විදිහට උඹට ගායකයෙක් වෙන්න ඕනේ කියලා. ඒ වුණාට ඒකි හෝ ඒකි ගෙදරින් හොයන්නේ ව්‍යාපාර ශාස්ත්‍රයේ ඩිග්‍රියක් තියෙන පුද්ගලයෙක් නම් උඹට ඒකලට තියෙන ආදරේ නිසා මොකක් හරි ලබ්බක් නිසා උඹට ඒ දේ අතාරින්න වෙනවා. සමහර විට ඔබ ජීවිතේ කෙලවෙන එකක් නෑ. ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ගායන ශාස්ත්‍රයෙන් ඉදිරියටම ගියා නම් ඔබට පට්ට සාර්ථක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මොකද ඒක තමයි ඔබගේ පැෂන් එක. ඒ වගේ වර්තමානයේ ගොඩක් කොල්ලෝ තමන්ගේ කරියර් එක කෙලව ගන්නවා. ඔය වගේ කෙල්ලෝ නිසා. ඒක නිසා ඔබගේ අරමුණට ඔබට නියමාකාරී අරමුණක් තියෙන්නේ. ඒ අරමුණට සපෝට් කරන කෙල්ලෙක් නම් අනිවාර්යයෙන්ම ඒකේ හොඳ කෙල්ලෙක්. ඒකව දාගන්න. අංක 7 තමන්ගේ තාත්තට ගරු කරන කෙල්ලෙක් වීම. ඒ කෙල්ලගේ අම්මා ඒ කෙල්ලගේ තාත්තට ගරු කරනවද කියලා කල්පනා කරලා බලපන්. උන් දෙන්න අතර යම්කිසි ආකාරයක ආදර සම්බන්ධතාවයක් තියෙනවද කියලා කල්පනා කරලා බලපන්. එහෙම නැත්නම් ඒ කෙල්ල දකින්නේ දවස ගානේ තමන්ගේ තාත්තත් එක්ක තමන්ගේ අම්මාගේ තියෙන ෆයිට්ස් නම්. එහෙමත් නැත්නම් තමන්ගේ අම්මා තමන්ගේ තාත්තට ගරු කරන්නේ නැහැ කියන එක නම් ඒ කෙල්ල හැමදාම දකින්නේ. ඒක උඹට එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද ඒකී අම්මා ආදර්ශයට අරගෙන උඹත් එක්ක ජීවත් වෙන්න එක යොදා ගන්නවා. මේකයි හේතුව. අපි පොඩි කාලේ ඉඳන් හුරු වෙච්ච දේවල් තියෙනවා. අපිට ඒ දේවල් බ්‍රේක් කරගන්න ඒවා කඩා ගන්න පට්ට අමාරු ජීවිතේ. ඉතින් ඒ කෙල්ල පුංචි කාලේ ඉඳන් තමන්ගේ අම්මා තමන්ගේ තාත්තට බයින් එහෙම නැත්නම් තමන්ගේ තාත්තට ගරු කරන්නේ නැතුව හැසිරෙන අපහාස කරන ඕවනම් දකින්නේ. උඹට ඒකට කෙල්ලට දොස් කියන්නත් බෑ. හැබැයි ඒ හේතුව නිසා උඹ නිකන් ගොනෙක් වගේ මේකට වන්දි කියවන්න අවශ්‍යත් නෑ. ඔව් මේක අහපන්. මේ ලෝකේ පර්ෆෙක්ට් නෑ කොහෙවත්. හැබැයි මේක හොඳට අහපන්. මේ ලෝකේ පර්ෆෙක්ට් නැති වුණාට ඒකී හැදෙන්නේ වඩාත් සුසු පෞල් පසුබිමක නම්. මගේ අම්මයි තාත්තයි අතර තියෙන සම්බන්ධය වඩාත් යහපත් සම්බන්ධයක් නම්. ඒ කෙල්ල තමන්ගේ තාත්තා ගොඩක් ආදරය කරනවා නම් ගොඩක් කරු කරනවා නම් අන්න ඒක පට්ටම පට්ට කොළ සංඥාවක්. අවසාන එක ඒකට වඩාත් හොඳ ගුණ යහපත් යාළුවෝ ඉන්න එක. ඔය කලින් වීඩියෝ එකත් කතා කරා ඔබ 5 දෙනෙක් ආශ්‍රය කරනවා නම් ඒ 5 දෙනාගේම තියෙන ගති ලක්ෂණ අනිවාර්යයෙන්ම ඔබටත් තියෙනවා. ඒ 5 දෙනාගෙන් එකෙක් ගත්තොත් උගේ චරිතය දිහා බලලා ඔබ කවුද කියන එක තීරණය කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මේක කොල්ලොන්ට විතරක් නෙමෙයි මේක කෙල්ලොන්ටත් සමානයි කියලා ඔජි කලින් කිව්වා. ඒ නිසා ඒකී ආශ්‍රය කරන යාළුවෝ පට්ට සුපිරි ගණේ යාළුවෝ නම් ඔබට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ගොඩක් කොල්ලෝ මේක ගැන වැඩි හිතන්නේ නැහැ. ඔබගේ හීනවල ඔබගේ ඉමේජිනේෂන් එකේ වටිනම කෙල්ල ඒ කෙල්ල වෙන්න පුළුවන්. හැබැයි ඒකී ආශ්‍රය කරන යාළුවෝ පට්ටම චොර යාළුවෝ නම් වැඩි කල් යන කලින් ඔබට දැක බලා ගන්න පුළුවන්. ඒ යාළුවෝන්ගේ පැත්තටම ඒකිත් වැටෙන විදිය. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම හොයලා බලන්න ඕනේ ඒකේ යාළුවෝ කවුද කියලා. සරලවම ගනින් ඔබත් එක්ක ඊට ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ඒ යාළුවෝ මොන විදිහට කතා කරන්න කියලා ඔබට ඕකට වඩා හොඳ එකක් හොයාගන්න පුළුවන්. ඔබට ඔය කරුමයක් කියවන්නේ ඕක අතහැරලා දාපන් වෙන එකක් බලපන්. ඔය විදිහට නම් කියන්නේ ඔබට දැන් තේරෙනවා ඔජි මේ මොකද්ද කියන්නේ කියලා. ඒ වගේම විශේෂයෙන්ම ගොඩක් අද වර්තමානයේ ඉන්නෝ වගේ වටේ යන කෙල්ලෝ නම් ඉන්නේ ඒකිට යාළුවෝ විදියට. අනිවාර්යෙන්ම ඉතින් ඒකිට වැඩි කල් යන කලින් වටේ යනවා. මොකද කෙල්ලොත් එක්ක ඉදි මාර විදිහට බ්‍රේන් වොෂ් වෙනවා. මොකද ගොඩක් වෙලාවට උන් කාලය ගත කරන්නේ උඹට වඩා උන් එක්ක නම් තවත් ඒ මට්ටම දරුණු. ඒක නිසා ඔජිට අවසානයෙන් කියන තියෙන උඹ සහකාරියක් තෝරගන්නවා නම් අනිවාර්යෙන්ම මේ කරුණු අට තියනෝද කියලා කල්පනා කරලා බලපන්. මොකද උඹ රිස්ක් කරන්නේ උඹගේ ලයිෆ් එක උඹගේ අනාගතය. ඒක නිසා ඔජි අනිවාර්යෙන්ම විශ්වාස කරනවා ඔජි ගෑන් එකේ ඉන්න උඹලට මේක වැදුනා කියලා අනහරහා පොලේ